නේ හොඳට මතක තියාගන්න. හඳුන් කූරු කෑවත් නේද? සුවඳ සබන් කෑවත් මේ ශරීරයෙන් නම් කවදාවත් සුවඳ හමන දෙයක් නම් වැగిරෙන්නේ නැහැ. ගඳ ගහන දෙයක්මයි වැగిරෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ විදිහට ශරීරයේ තියෙන ආදීනව ගැන කියලා බුදුහාමුදුර අහනවා මොකද්ද වක්කලි මේ මගේ කුණු ශරීරය දැක්කයි කියලා ඇති ප්‍රයෝජනේ? යෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලි ඔහම නෙවෙයි මං දකින්නේ. මාව දකින්න ඕන නම් ධර්මය දකින්න. යෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්ස. යමෙක් ධර්මය දකිනව නම් මා දේශනා කරපු ධර්මය තුළින් තමයි මාව නියම විදිහට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් මාව දකිනවාය කියලා කියන එකේ අදහස තමයි එයා ධර්මයේ දකින කෙනෙක් විය. ඔන්න ඔය විදිහට බොහොම වැදගත් ප්‍රබල ප්‍රකාශයක් කරලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. දැන් මේ වක්කලි හාමුදුරුවෝ මේ රූපයේහි ආස්වාදයේ බැඳිලා හිටිය එක්කෙනෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ රූපේ පව ආස්වාදින් බැඳුණා. දැන් බලන්න පින්නතුනි, දැන් ගොඩාක් අය හිතන දෙයක් තමයි මොකද්ද? අනුන්ගේ රූප සාමාන්‍ය මේ සමාජයේ තියෙන එක එක ලස්සන රූප දැක්කහම තමයි කෙලෙස් ඇවිස්සෙන්නේ. මේ බුද්ධ රූප දැක්කහම කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ කියලා. නේද? සමහරු බුද්ධ රූපේ නිසාත් කෙලෙස් අවුස ගන්න. දැන් ශාන්ත හිත සැනසෙන තැම්පත් රූපයක් තිබෙන එක අවශ්‍ය දෙයක් තමයි. නමුත් සමහර අය ඒ බඳු රූපවල පවා අනිසි ලෙස ඇලෙන්න ගියොත් වෙන්නේ ඒ තුලත් කෙලෙස් පහළ වීම. දැන් අපි කියනවා හිතට කෙලෙස් එන රූප තියෙනවා නම් ඒ රූපය අතහරින්න කියලා. ඒ වෙනුවට කෙලෙස් නැති වෙන රූපයක් ගන්න කියලා කිව්වහම අපි හිතනවා බුද්ධ රූපයක් ගත්තොත් හරි කියලා. නේද? මතක තියාගන්න අයෝනිසෝ මනසිකාරෙන් බුදුරුව දෙස බලා සිටීමෙන් පවා කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. එහෙම නොවේයි නම් බුදුහාමුදුරු කවදාවත් වක්කලි හාමුදුරන්ට කියන්නේ වක්කලි මොකද්ද මේ කුණු ශරීරයේ බැලීමෙන් ඇති ප්‍රයෝජනේ? එහෙනම් කියන වක්කලි හොඳට බලා ගන්න මගේ ශරීරය දිහා නේද? කුසල් පහල කරගන්න පුළුවන් ඕන තරම්. එහෙමනේ කියන්නේ. එහෙම කිව්වේ නැත්තේ ඇයි? බුදු සිරුර දෙස බලා හෝ යමෙක් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත් රාග ද්වේෂ මෝහ උස්ස ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මේ රූපයෙන් මත් වෙලා රූපයේ ආස්වාදයෙන් මත් වෙලා ඉන්න වක්කලි හාමුදුරුවන්ට මේ රූපය වෙනස් වෙලා යන හැටි කියලා දෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ කල්පනා කළා. කල්පනා කළ බුදුහාමුදුරුවෝ වක්කලි හාමුදුරන්ගෙන් අහනවා තංකින් මඤ්ඤසි වක්කලි රූපං නිච්ඡං වා අනිච්ඡං වා. වක්කලි ඔබ මොකද හිතන්නේ? මේ රූපය නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහුවා. එතකොට දැන් වක්කලි හාමුදුරන්ටම තේරෙනවානේ දැන් ඒ හාමුදුරන්ගේ තගේට තිබිච්ච රූපේ අනිත්‍ය වෙච්ච හින්දානේ මේ ලෙඩ උනේ නේද? නිට්ටය නම් ලෙඩ වෙන්නේ නැහනේ. එතකොට අනිත්‍යයි කියලා කිව්වා. රූපය අනිත්‍යයි කියලා කිව්වා. ඒතර යමක් අනිත්‍ය නම් එය දුකයිද කියලා ඇහුවා. සැපයිද කියලා ඇහුවා. යමක් වෙනස් වෙලා යනව නම් ඒක දුකයිද සැපයිද කියලා ඇහුවා. එතකොට වක්කලි හාමුදුරුවෝ කියනවා යමක් වෙනස් වෙලා යනව නම් ඒක දුකයි. ඒතර යම් කිසි දෙයක් දුක බවට වෙනස් වෙලා යන්නේ ඇයි? යම් කිසි දෙයක් දුක බවට වෙනස් වෙලා යන්නේ ඒ දේ සැපට තියාගන්න බැරි නිසා. ඒක තමයි අනත්ත කියලා කියන්නේ. යම් කිසි දෙයක් දුකට පෙරලෙන්නේ ඒක සැපවත් ලෙසින් තියාගන්න බැරි නිසා. එතකොට යමක් සැපවත් ලෙස එහෙම නැත්නම් තමන් කැමති ලෙස මනාප ලෙස තියාගන්න බැරි නම් ඒක ආත්ම වශයෙන් මගේ කියලා මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලගන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට
වක්කලි හාමුදුරුවෝ කියනවා බෑ බුදු හාමුදුරුවෝ. දැන් ඔන්න මේ අහන්නේ කාගේ ශරීර ගැනද? තමන්ගේ ශරීරය ගැන. දැන් අපේ ශරීරය හැම තිස්සෙම ඇති වෙලා පැවතිලා නැති වෙලා වෙනස් වෙලා යන ස්වභාව එකක්. මේ වෙනස් වීම තුලම ඒකට තියෙන ආවේනික දුක් වලට අපිපත් වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් මේ ශරීරය මොහොතක් පාසා වෙනස් වෙනවා. නේද? දැන් මේ බණ අහන්න එනකොට බොහෝම හොඳට මූණකට හොදලා නාල පිරිසිදු වෙලා එනවා. හැබැයි මෙතෙන්ට එනකොට දාඩිය නාගෙන නේද? දාඩිය දාගෙන වෙහෙසිලා මහන්සි වෙලා එන්නේ. දැන් ඒකම කියන්නේ මොකද්ද? ඒකම කියන්නේ රූපය ඒ මොහොත වෙනස් වුණා කියන එකයි. නේද? වෙනස් වුණා කියන එකයි. ඒතර දැන් ඔය වෙනස් වෙලා තියෙන්නේ සැපට නෙවිනේ. දැන් එතන වෙනස් වෙලා තියෙන්නේ මොකටද? දුකට. දැන් අපි කැමති වෙනස මොකද්ද? දැන් අපි වෙනස් වෙනවටත් කැමති. නේද? පුංචි ළමයි ඉක්මනට ලොකු වෙනවා නම් අපි කැමති. නේද? ඒ වගේම වයසට යන කට්ටිය වයසට නොයා ඉන්නවා නම් අපි කැමති. ඒ වගේ සමහර අපි කැමති වෙන වෙනස් වීමුත් තියෙනවා. අපි කැමති වෙන වෙනස් වීම නොලැබුණහම එතන තියෙන දුකයි. ඒකට කියන්නේ මොකද්ද? යං පිච්ඡං නලබති තම්පි දුක්ඛ. එතන මේ රූපය අපිට ඕන විදිහට තියාගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න හැම මොහොතක මේක වෙනස් වෙනකොට එතන තියෙන දුකයි. එතකොට එහෙම වෙනස් වුණේ ඇයි? ඒක වෙනස් වුණේ Tamanට වෙනස් කරන්න බැරි නිසා. Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරි නිසා. ඉතින් එහෙම දේවල් අනවශ්‍ය විදිහට පාලනය කරන්න ගියොත් අසාර්ථක උත්සාහයක අවසාන ප්‍රතිඵලය දුක විතරයි. ඉතින් මේ ලෝකයට අනන්‍ය වෙච්ච ලෝක සාධාරණ ධර්මතා තුනක් මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය. ඔන්න ඕක අපිට විතරක් නෙවෙයි. අපේ ශරීරයට විතරක් නෙවෙයි බාහිර රූපවලට පවා සියල්ලටම පොදුයි. එහෙනම් එබඳු ශරීරයක් අපට පාලනය කරන්න බෑ. එබඳු රූපයක් අපට පාලනය කරන්න බෑ. අපේ රූපයවත් වෙනස් නොවී තියාගන්න අපට හැකියාවක් නැතිකොට අපි කොහොමද අනිත් රූප අපට ඕන විදිහට තියෙන්න ඕනේ කියලා පාලනය කරන්න හදන්නේ? කරාට ඒක සාර්ථක දෙයක් නෙවෙයි. ඉතින් මෙන්න මේ බැඳීමෙන් වෙනස් වෙන රූප නොවෙනස්ව තියාගන්න ගිහිල්ලා අන්තිමේදී වෙනස් වුණාම එතන දුකයි. ඒ දුකේ නිර්මාතෘ වෙන කවුරුත් නෙවෙයි තමන්ම. මෙන්න මේ తත්වය කවුරු හරි කෙනෙක් වටහා ගත්තොත් තමන් විසින් නිර්මාණය කළ දුකෙහි අවංකව තමන්ම කලකිරෙනවා. බුද්ධිමත් අය මේ දුක නිර්මාණය වුණේ කොහොමද කියලා කල්පනා කරනකොට එයාට හොඳටම තේරෙනවා මම මේ ආශාවෙන් බැඳිලා මේක අල්ලගන්න ගිහිපු හින්දා තමයි මට මේ දුක ඇති වුනේ. ලෝකේ ඕනෑ තරම් වෙනත් රූප වෙනස් වෙලා යද්දී ඒ හමුවේ මට දුක නොදැනෙන්නේ ඒ රූප හා මා තුල බැඳීමක් නොමැති නිසා. මේ රූපය වෙනස් වෙනකොට මට දුක දැනෙන්නේ මෙය මාහා බැඳුන නිසා. එතකොට මම මේක මගේ යයි බැඳී අල්ලා ගත්තට අන්තිමේදී මොකද වුනේ? මටවත් පාලනය කරන්න බැරි තත්වයකටපත් වුණා. එහෙනම් ඒ තුල මට ඉතුරු වුණේ එකම දෙයයි ඒ දුක පමණයි. ඒතොර ඒ දුක මට උරුමුනේ ඇයි? මා විසින්ම එයට සිතින් බැඳුන නිසායි කියලා අන්න එයා ඒ දුකට හේතුව තණ්හාව බව දැනගන්න. එතකොට එහෙම තණ්හාවක් තමන්ගේ හිතේ ඇති උනේ තමන්ගෙම වරදින් කියලා වටහා ගන්න ඒත නැත්තා ඒ තමන් කරපු ක්‍රියාව පිළිබඳව අවංකවම ලැජ්ජ වෙනවා. දැන් සමහර වෙලාවට අපි කරපු මෝඩ වැඩ දිහා මේ අපිටම ලැජ්ජ හිතෙනවනේ සමහර වෙලාවට නේද? දැන් අපි හිතමු හොඳටම දන්න ප්‍රශ්නයකට කවුරු හරි ප්‍රශ්නයක් අහුවාම උත්තර දෙනවා. උත්තර දුන්නාම මොකක් හරි වැරදි උත්තරයක් දෙනවා. නේද? උත්තරේ දුන්නාම දුන්නේ වැරදි උත්තරයක් කියලා දන්නවා. පස්සේ හිතනවා අයියෝ මම මේක කරේ නැත්තම් හොඳයිනේ කියලා සමහරට තමන්ටම ලැජ්ජාවක් එනවා.
ඒ වාගේ සමහර වෙලාවට මේ අපි කරපු වැරදි දේවල් අතීතයේ කරපු සමහර එක එක මෝඩකම් මතක් වෙනකොට අපිටත් ලැජ්ජ හිතෙනවා. නේද? අනේ ඒ දවස්වල කරපු වැඩ කියලා සමහර වෙලාවට හිතෙන අවස්ථා තියෙන්න පුළුවන්. අන්න ඒ වාගේ මේ රූපයෙහි තණ්හාවෙන් බැඳිලා මගේ කියලා අල්ලගන්න ගිහිල්ලා මේ දුක උරුම වුණේ තමන්ගෙම වරදින්ය කියලා තමන්ට තේරෙනකොට ඒ කරපු ක්‍රියාව පිළිබඳ එයාට අවංගවම ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ ලැජ්ජාව ඇති වෙනකොට එයා ඒ ක්‍රියාව කරපු ක්‍රියාව පිළිබඳව අභිමානයටපත් වෙන්නේ නැහැ. එයා ඒ කරපු ක්‍රියාව පිළිබඳව කලකිරෙනවා. අයියෝ මං වගේ මෝඩ කෙනෙක්. මම මොකද්ද මේ කරගත්තේ කියලා කලකිරෙනවා. නිබ්බින්දති කියලා පාලියෙන් ඒ වචනයක් තියෙනවා. මේ ත්‍රිලක්ෂණීලා රූපය ත්‍රිලක්ෂණීහිලා සලකනකොට මේ වාගේ ලක්ෂණ තුනක් පැහැදිලිව පෙනිපෙනිත් මේ අනිත්‍ය හොඳටම දැකත් මේ දුක හොඳටම තේරෙද්දිත් මේක මට ඕන විදිහට පාලනය කරගන්න බෑ කියලා දැනිත් මම මේක අල්ලගන්න ගියපු එක මගේ මෝඩකමයි කියලා එයාට වැටහෙනකොට ඒ කළ මෝඩකම පිළිබඳව එයා කලකිරෙනවා. ලැජ්ජාව ඇති කරගෙන කලකිරෙනවා. නිබ්බින්දති කියන්නේ ඒකයි. ඊට පස්සේ නිබ්බිදා විරජ්‍යති. කලකිරිලා ඉවර වෙලා විරජ්‍යති. ඇලෙන්නේ නැහැ ඊට පස්සේ. ආපහු ඒ වගේ වැඩ කරන්න යන්නේ නැහැ. විරාගා විමුච්ඡති. ආය ඇලෙන්නේ නැත්නම් ඒකෙන් මිදෙන්නට අවශ්‍ය වෙන විදිහට දැන් ඒක අවශ්‍ය නැහැ කියලා දන්නවනම් ඒක අතහරින්න තමයි එයා උත්සාහවත් වෙන්නේ. දැන් රූපයෙහි කලකිරුණා නම් ඒ රූපය නොයලී ඉන්න කෙනා ඊට පස්සේ අපෝ ඔය ඇලෙන්න ගියොත් තමයි අමාරුව වැටෙන්නේ දුක ඇති වෙන්නේ කියලා දැනගෙන ඒක අතහරින්න තමයි උත්සාහවත් වෙන්නේ. විරාගා විමුච්ඡති කියන්නේ ඒකයි. රූපයෙන් මිදෙනවා. විමුත්තේ විමුත්තමිති ඥානං හෝති. ඊට පස්සේ මිදුනාම ඔන්න මම රූපයෙන් මිදුණා. ඒ රූපයත් එක්ක මට දැන් බැඳීමක් නැහැ. ඒ නිසා රූප කැමති තාක් වෙනස් වෙච්චාවේ. ඒ රූප වෙනස් වුණා කියලා මට දුකක් නැහැ. මොකද දුක නැත්තේ ඒ රූප හාමා බැඳුන නැති නිසා. අන්න ඒ විදිහට යා රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංස්කාර වලින් විඥාණයෙන් මිදුණා කියලා වැටහෙනව නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයෙන්ම මිදුණයි කියලා වැටහෙන එක්කෙනා තමයි රහතන් වහන්සේ. එතකොට එයාට ඇති වෙනව අවබෝධයක්. මොකද්ද අවබෝධය? කීනා ජාති මම ජාතිය ක්ෂය කළා නැවත උපදින එක නැවැත්තුවා. වුසිතම් බ්‍රහ්මචර්යයන් මේ නිවන් මගෙහි ගමන් කරන්න ඕන බ්‍රහ්මචර්යාව ආර්ය ශ්‍රාංගික මාර්ගය මං වඩලා ඉවර කළා. කතං කරණීයං කල යුත්තේ කලරලි ඉවරයි. නිවන පිණිස කල යුතු යමක් වේදී සියල්ල මම සම්පූර්ණ කළා. නාපරං ඉත්තත්හාය මේන් පස්සේ මට ආයි කරන්න නිවනට කරන්න දෙයක් නැහැ කියලා යාට ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති වෙනවා. අන්න ඔය අවබෝධය ඇති කරගන්න විදිහට බුදුහාමුදුරුවෝ වක්කලි හාමුදුරන්ට කියනවා වක්කලි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ගොඩවල් පහ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුරුදු වෙන්න. තමන්ගේ රූප විතරක් නෙවෙයි බාහිර රූප ආධ්‍යාත්මික රූප බාහිර රූප සියල්ලම ඔය විදිහට වෙනස් වෙලා යන දේවල් හැටියට දකින්න. එහෙම වෙනස් වෙලා යන හැටියට දැක්කම ඒවා මගේ කියලා වැළඳ ගන්න අල්ල ගන්න අනවශ්‍ය විදිහට බැඳෙන්නේ නැතුව ඉන්න එයාට හැකියාව තියෙනවා කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා එතනින් පිට වෙලා ගියා. එහෙම පිට වෙලා ගියාට පස්සේ පින්නතුනේ වක්කලි හාමුදුරුවෝ අර ළඟ ඉන්න හාමුදුරන්ට කතා කරලා කියනවා මේ වේදනාවෙන් හිටියොත් නම් මේ තාලෙන් හිටියොත් නම් මං වැඩි වෙලාවක් ඉන්නේ නැහැ මැරෙයි. මැරෙනකොට මේ වගේ ගෙවල් ඇස්සේ මුළු ඇස්සේ රිංගල මැරෙනවට වැඩිය හොඳයි. හොඳ එලිමහන් තැනක මැරෙන්න ඕන. නිසා කාලශිලා කියලා තියෙන ওই රජගහනුවර කාලශිලා පර්වතය. ඒ කියන්නේ කළුගල් කලාවක් තියෙන පර්වතය. එතෙන්ට අරගෙන යන්න කියලා කිව්වා. අන්න ඒකත් ඉතාම හොඳ දෙයක්. දැන් ඔය සමහරු මැරෙන්න තැන්වල ඔය මරණ මංචක දිහා බලනකොට බලන්නකෝ
නේද? කළුවර තැන්වල තමයි තියාගෙන ඉන්නේ. කාමරවලත් අඳුරුම කාමරේ තමයි තෝරගන්නේ මරණ එක්කෙනාට දෙන්න. ඊළඟට ඒකත් හැමතිස්සෙම ගඳයි. අපවිත්‍රයි. නේ? මැරෙන වෙලාවට හරි පරිසරය හොඳට ලස්සන පිරිසිදු කරලා තියන්න ඕන. සමහර වෙලාවට මූත්‍ර ගඳ එනවා, අසුචි ගඳ එනවා, අනිත් ගඳ එනවා. කොච්චර පිරිසිදු කරත් ගඳ එනවා කියලා සමහරව අතහැරලා දානවා. හැබැයි මරණාසන්න මොහොතේ ඉන්න ලෙඩෙකුට ඔය කියන ඔය ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන්ට ඒ වාගේ අප්‍රසන්න ජුගුප්සා සහගත අරමුණු දෙන්න හොඳ නැහැ. ඒ නිසා තමයි අපේ පැරණි සම්ප්‍රදාය තුල තියෙන්නේ. එහෙම ආයෙට දකින්න ලස්සන බුදුරුවක්, බුද්ධ රූපයක් හරි බෞද්ධ කොඩියක් හරි එල්ලන්න කියන්නේ ඒකයි. ඊළඟට නහයට දැනෙන්න හඳුන් කූරක් හරි පත්තු කරලා තියන්න. හොඳ සුවඳ මල් වට්ටියක් තියලා තියන්න පේන්න. ඒ වාගේ කනට ඇහෙන්න පිරිත් ටිකක් දාලා තියන්න. ඒ තුල අර චුතිසිතට අවශ්‍ය කරන කුසල චේතනා පහල කරන්න වටපිටාව හදලා දෙන්න. අන්ධකාරයේ ලයිටුත් නැතුව කළුවරේ ඉන්න තියන්න හොඳ නැහැ. එහෙම වුණාම සමහරවිට යන්නේ කළුවර තැන් වලටම තමයි. සමහර වෙලාවට ඒ වාගේ අය එහෙම ගිහිල්ලා ඒ තැන්වලම කළුවර තැන්වලටම එනවා. ඉතින් මේ හාමුදුරුවෝ කිව්වා මේ වගේ තැනක ඉන්න ඕනේ මාව අරගෙන යන්න ගල්තලාව. ඉතින් අර හාමුදුරුවෝ ටික එකතු වෙලා කළුගල් පර්වතයට මේ හාමුදුරුවෝ එක්කගෙන ගියා. ඔය අතරේ ඔන්න දේවතාවෝ දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. දැන් වකලි හාමුදුරුවෝ ගල්තලාව උඩ ඇඳේ ඉන්නවා. දේවතාවෝ දෙන්නෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට පණිවිඩ දෙකක් දෙනවා. දැන් ඉස්සර දෙවියෝ හරියට එක එක පණිවිඩ ගිහිල්ලා බුදුහාමුදුරන්ට රහස් ඔත්තු එහෙම සපයලා තියෙනවා. ඉතින් මේ දේවතාවෝ දෙන්නාගෙන් එක්කෙනෙක් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා කියනවා වක්කලි භන්තේ භික්ඛු විමුක්ඛාය චේතති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වක්කලි හාමුදුරුවෝ විමුක්ඛාය චේතේති. විමෝක්ෂය පිණිස මිදීම පිණිස කල්පනා කර කර ඉන්නේ කියලා කිව්වා. දැන් මේකේ මොකද්ද අදහස කියලා හරියට කිව්වේ නැහැ. විමුක්ඛය සමහර වෙලාවට ජීවිතයෙන් මිදෙන්නත් පුළුවන්, කෙලෙස් වලින් මිදෙන්නත් පුළුවන්. දැන් කිව්වේ ඔන්න විමෝක්ෂය පිණිස කල්පනා කර කර ඉන්නවා කියලා. තව එක්කෙනෙක් කියනවා අනිත් දේවතාව ඇවිල්ලා කියනවා සෝහි නූන භන්තේ සුවිමුත්තෝ විමුච්චිස්සති. ස්වාමීනි වක්කලි හාමුදුරුවෝ නම් සුවිමුත්තෝ, ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් හොඳටම මිදිලා තමයි ජීවිතයෙන් මිදෙන්නේ කියලාත් කිව්වා. දැන් මේකෙන් පොඩි ඉඟියක් යනවා මේ වක්කලි හාමුදුරුවෝ මොකක් හරි කරගන්නයි මේ හදන්නේ කියන එකට. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ඉක්මනටම ස්වාමීන් වහන්සේලා පිරිසක් වක්කලි හාමුදුරුවෝ ළඟට යැව්වා. වක්කලි හාමුදුරුවෝ ළඟට යවලා වක්කලි හාමුදුරුවන්ගෙන් මේ කරුණු විමසන්න ඇදුවා. ඉස්සෙල්ලාම මේ ස්වාමින් වහන්සේලා ගිහින් කියනවා මේ වක්කලි හාමුදුරන්ට අපි ආවේ ඔබ වහන්සේට මේ බුදුහාමුදුරන්ගේ පණිවිඩයක් අරගෙන කියලා. වක්කලි හාමුදුරුවෝ කොච්චර වුණත් බුදුරජාණන් වහන්සේගේ මහා ගෞරවයක් තියාගෙන හිටපු එක්කෙනෙක්. ඉතින් වක්කලි හාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවෝ මට පණිවිඩයක් එවුවනම් ඒ වගේ පණිවිඩ මම මෙහෙම ඇඳේ ඉඳලා නම් අහන්න හොඳ නැහැ. ඒක බුදුහාමුදුරන්ටත් කරන අගෞරවයක් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ පණිවිඩය මම පුළුවන් නම් බැහැලම ඇඳෙන් බැහැලම අහන්න ඕන කියලා අමාරුවෙන් ලෙඩ තියාගෙන ඇඳෙන් නැගිට්ටා. නැගිටලා අර බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය කිව්වා. මොකද්ද පණිවිඩය? බුදුහාමුදුරු ළඟට දේවතාවෝ දෙන්නෙක් ඇවිල්ලා කියපු පණිවිඩය. එක දේවතාවෙක් කිව්වා මේ වක්කලි හාමුදුරුවෝ විමෝක්ෂය ගැන සිතනවා කියලා, අනිත් එක්කෙනා කිව්වා කෙලෙසුන්ගෙන් මිදිලා තමයි වක්කලි හාමුදුරුවෝ මේ පිරිනිවන් පාන කියන්නේ. ඉතින් මේක කිව්වා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේ වක්කලි හාමුදුරුවන්ගේ අවසාන සිතට ජවයක් ලබා දෙනවා. දෙවියෝ පවා විශ්වාස කරගෙන ඉන්නවා මොකද්ද? වක්කලි හාමුදුරුවෝ මැරෙනව නම් නිකන් සාමාන්‍ය තාලෙට මැරෙන්නේ නැහැ. වක්කලි හාමුදුරුවෝ මැරෙනව නම් කෙලෙසුන් නැසලයි මැරෙන්නේ කියන විශ්වාසය දෙවියන්ටත් තියෙන බව වක්කලි හාමුදුරන්ට දැනගන්න සැලැස්සුවා. ඒත්තු ගන්නවා. එතකොට උන්වහන්සේට හිතෙනවා
දෙවියොත් මා දිහා මෙහෙම බලාගෙන ඉන්නව නම් මම ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන විදිහට මගේ ජීවිතය ගත කරන්න ඕන. මගේ ඒ අවසාන කාල සීමාව ගත කරන්න ඕන කියලා අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මකාරණා කලින් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා දේශනා කරපු ධර්මකාරණා නැවත නැවත ආවර්ජනීය කරන්න කල්පනා කරන්න ගත්තා. එහෙම කල්පනා කර කර ඉඳෙද්දී අර වක්කලි හාමුදුරන්ගේ ශාරීරික වේදනාවල් ඊටාම දරුණු විදියට යලි යලිත් උත්සන්න වෙන්න ගත්තා. වේදනාවත් එක්ක හරි අමාරුයි දැන් මේව මතක් කරගන්න. කෙසේ වෙතත් අර ස්වාමින් වහන්සේලා පණිවිඩය ගෙනිච්ච ස්වාමින් වහන්සේලා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි වක්කලි හාමුදුරන්ට පණිවිඩය ගිහිල්ලා කිව්වයි කියලා. ඉතින් අර හාමුදුරුවරු පිටත් වෙලා ගිය ගමන් වේදනාව වැඩි කමටම වක්කලි හාමුදුරුව මොකද කළේ? එතන උන්වහන්සේ ළඟ තිබිච්ච ආයුධයක් අරගෙන ගලනාලේ කපාගෙන මැරුණා. ඉතින් දැන් ඔන්න වක්කලි හාමුදුරුව අර ගල් තලාව උඩ ඇදගෙන වැටුණා. මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? අර පන්සලේ වේළුවනාරාමේ හිටපු සියලුම ස්වාමින් වහන්සේලා සමග වක්කලි හාමුදුරුව ඉන්න තැනට ආවා. ඒ වෙනකොට උන්වහන්සේ අපවත් වෙලා. ඉතින් ස්වාමින් වහන්සේලා එකතු වෙලා මේ වක්කලි හාමුදුරුවන්ගේ ආදාහන කටයුතු සිද්ධ කරන්න සූදානම් වෙන වෙලාවේදී හාමුදුරුවෝ දකින්න කළු පාට දුමාරයක් එහාට මෙහාට ගමන් කරනවා. උතුරු පැත්තේ ඉඳලා දකුණු පැත්තට ගමන් කරන මේ ගල්තලාව උඩින් දකුණු පැත්තේ ඉඳලා උතුරු පැත්තට ගමන් කරනවා. ආයි බස්නාහිරේ ඉඳලා නැගෙනහිර පැත්තට ගමන් කරනවා. නැගෙනහිර ඉඳලා බස්නාහිරට ගමන් කරනවා. ওই විදිහට අනු දිශාවලට ගමන් කරනවා. උඩ යට දිශාවලට ගමන් කරනවා. දැන් මේක දැක්කා. දැකලා බුදුහාමුදුරුවන්ගෙන් මේ ස්වාමින් වහන්සේලා අහනවා ස්වාමීනි මොකද්ද මේ දුමාරේ? බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට පෙන්නලා අහනවා මහණෙනි මේ දුමාරය ගැන ඔබ හිතන්නේ මොකක්ද? ඒ හාමුදුරුවෝ දන්නේ නැහැ. පස්සේ බුදුහාමුදුරුවෝ මේ ස්වාමින් වහන්සේලාට මතක් කරනවා ඔය මාර දිව්‍ය පුත්‍ර මාරයා